ගයිස් අපි හදිසියෙම ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරා බෙන්තොටට. මේක බ්ලොග් එකක් විතර මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්. මේක ෆැමිලි ට්‍රිප් එකක්. කට්ටිය ඔක්කොම උඩ ඇවිල්ලා ඉන්නේ බස් එකක යන්නේ අපි. ඉතුරු කට්ටිය තමයි දැන් අපි යන්නේ ගෙදර ඉඳන්. අපේ ගෙදර ඉඳන් උඩට යන්න පොඩි ගැප් එකක් තියෙනවා ටිකක් උසයි එක. ඒ නිසා මල්ලිට කියනවා පොඩ්ඩක් තල්ලුවක් දෙන්න කියලා, නැත්නම් මෝටරේට හරියන්නේ නැහැ. මේ ටිකක් බර වැටෙනවා මවුල් මෝටරේට. වීල්චයාගේ සාමාන්‍යයෙන් ඕනම ගැප් එකක් නගිනවා යනකොට මෝටරේට අවුල් වෙනවා. මම කොකටත් තල්ලුවක් දාගන්නවා මල්ලිට කියලා. හරි ඔහොම පාරට ඇවිල්ලා පොඩ්ඩක් අයින් කරලා බස් එක නවත්තන්න කිව්වා. එතෙන්ට ඔහොම වීල්චයා එකෙම යනවා අපි. රයිට් බස් එක තියෙනවා. කට්ටිය ඇතුලේ ඉන්නේ. කොල්ලෝ ටික තමයි එළියට ඇවිල්ලා මාව මේ දාගන්න කරන්න හෙල්ප් කරන්නේ. සාමාන්‍ය පොඩි ග්‍රමම් බිමන් ඔය යනකොට කායකේ තමයි යන්නේ කාර් එක නැත්නම් වෑන් එකක්. එතකොට ෂේප් එකේ දාගන්න පුළුවන්. මේක ඇවිල්ලා ටිකක් උසයි බස් එක දාගන්නකොට දෙන්නෙක් තුන් දෙනෙක්ගේ සපෝට් එකක් ඕනේ. අපේ පාවුලේ කොල්ලෝ වැඩි එහෙන් දවුලක් නැහැ. මුන් නිතරම උස්සන්න කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මෙයාලා මාව දානකොට උස්සලා දැන් බිම තියන්න ඇතෝ. යාලා තාතලා දෙනවා ට්‍රිප් යන මූඩ් එකේ ඉන්න කට්ටිය. මේක තමයි බිම වැටෙන්න වගේ ස්කින් එකක් යන්නේ උතන. හරි අතුලට දාගත්ත ඇදලා කරලා කොනක තියාගත්තාම ෂේප් එකේ යන්න පුළුවන්. රෝස බස් එක සාමාන්‍යයෙන් කම්ෆර්ටබල්. මට ගමන් බිම යන්නදී රෝස බස් එක ෂේප් මන් 3-4 පාරක්ම ගිහලා තියෙනවා වැටුණායින් පස්සේ. රෝස බස් එකේ ගානට යන්න පුළුවන්. හරි ගමන ආරම්භ කරා එනම් කොළොන්නාවේ ඉඳන් දැන් අපි මේ යන්නේ. කොළොන්නාවේ ඉඳන් ගෙලිම හයිවේ දාලා බෙන්තොට යන එක ලේසි. මේ විදිහට තමයි යන්න හදන්නේ. බස් එකේ අපි ඔක්කොම 20ක් 25ක් විතර යනවා. බෙන්තොට රිසෝට් එකකට යන්නේ. ගිහිල්ලා දවසක් එතන ස්පෙන්ඩ් කරලා ඊළඟ දවසේ එන්න වගේ නැවතිලා ඒ වගේ ප්ලෑන් එකක් යන්නේ. හවස බීච් එකටත් යන්න ඕනේ බෙන්තොට බීච් එකට. මම මෙතන අපි බැලුවා ෆොටෝස් වලින් එහෙම හොඳට තිබ්බ රිසෝට් එක. මම ඒ වගේ ගණන් කොහමද එන්නේ යාළගේ කොහමද හොඳයිද තන කියන දේවල් මම මෙතන කියන්නම් ඔයාලට. තව වීල් චෙයාර් යූසර් කෙනෙක්ට ඒ තැන් වලට යන්න පුළුවන්ද ෂේප්ද, තව බෙන්තොට බීච් ඇක්සස් තියනවාද වීල් චෙයාර් යූසර් කෙනෙක්ට කියන දේවල් මම මෙතන පෙන්නන්නම් ඔයාලට. මම වැඩිපුරම මේ වගේ වීඩියෝස් දාන්න රීසන් එකත් මම වීල් චෙයාර් යූසර් කෙනෙක්ට මොටිවේෂන් එකක් වෙන්නත් එයාලටත් ගමන් මෙමය යන්න පුළුවන් කියන දේ එයාලා දැනගන්න ඕන හින්දායි තමයි මේ වගේ දාන්නේ වැඩිපුර. හරි අපි පොඩි වෙලාවක් ඇතුළත මෙතෙන්ට රීච් වුණා. ලොකු වෙලාවක් කියන අය යන්න. උඩ පොඩි ගැප් එකක තමයි රිසෝට් එක තිබ්බේ. එතකොට ඒක නගවන්න අමාරුයි කියලා ටික දෙනෙක්ව බස්සන්න උනා. ඊටු ටික තමයි බහැලා පයින් යන්නේ. බෙන්තොට කිව්වට මේක බෙන්තොටම නෙවෙයි දර්ගා ටවුන් එකේ තියෙන. දර්ගා ටවුන් ඉඳන් කිලෝමීටරයක් වගේ බෙන්තොට බීච් එකට කිලෝමීටර් 5ක් 6ක් වගේ තියෙනවා මෙතන ඉඳන්. හොඳ ලොකේෂන් එක පාට ලොකේෂන් එකක්. මේ හොඳ view එක. පූල් එකත් හොඳයි. බේබි පූල් එකකුත් තියෙනවා. හොඳ ෆොටෝ ලොකේෂන්ස් ටිකකුත් තියෙනවා මෙතන. මට රිසෝට් එකේ නම කියන්න අමතක වුණා. රිසෝට් එකේ නම ට්‍රී টপ රිසෝට් බෙන්තොට. යනකොට හොඳටම ආවයි ගානට වෙල්කම් ඩ්‍රින්ක් එකක් අතට හම්බ වුණා. ෂේප් එකත් හොඳට තිබ්බා. රිසෝට් එකට යනකොට 2:00 විතර වුණා. හොඳටම බඩගිනි. කොළොන්නාව හොටෙල් එකකින් කෑම අරගෙන ආවා මටම පාර්සල් කරලා. මට තනියෙන් කන්න පුළුවන්. අපිට ස්පූන් එකක් හදලා දීලා තියෙන්නේ ඇඟිලි බැරි හින්දා. එනකොට කවුරු ළඟ හිටියොත් එයාලා තමයි සාමාන්‍යයෙන් කවන්නේ. හරි කාලා බීලා ඉවරයි. අපි බලමු රූම්ස් එහෙම කොහොමද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි තිබ්බේ. මේ ගොඩක් නීට් හොඳට තිබ්බා. මේ ටිකක් ලොකු වෙලා ගා සාමාන්‍යයෙන් 30කට වගේ ඇකොමඩේට් කරන්න පුළුවන්. එකම ඒ කියන්නේ පාටිෂන් 4ක් 5ක් තිබ්බේ. ඒ හැම එකේම බෙඩ්ස් ගොඩක් 4ක් 5ක් විතර දාලා අර ෆැමිලිස් ගෲප්ස් ආපුවම ඉන්න පුළුවන් විදිහට තමයි වැඩක් ගොඩක් සෙට් කරලා තිබ්බේ මෙයාලා. වොෂ්රූම් එකට යනකම් නම් ඇක්සස් නැහැ. ගොඩක් අඩුයි. සාමාන්‍ය ස්ටාර් හොටෙල්ස් වල වුණත් මේ වොෂ්රූම් එකට යන්න ගොඩක් ඇක්සස් අඩුයි ලංකාවේ තියෙන විදිහට. මම ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ තැන්වල උනත් ස්ටෙප් එකක් කර දෙයක් කර අඩුම තරමේ තියෙනවා. වොෂ්රූම් යූස් කරන්න තරම් ඇක්සස් නැහැ. අතන ස්ටෙප් එකක් තියෙනවා. හරි අපි දැන් කොහොම චේන්ජ් කරන ආයෙත් බීච් එකට යන්න ලෑස්ති වුණා. බෙන්තොට බීච් එකට යන්න ඕනේ. එතකොට දැන් ආයෙත් දැන් බස් එකට නැගලා මේ ගිහිල්ලා එන්න ඕනේ. දැන් සන්සෙට් වෙන වෙලාවට වගේ බීච් එකට යන්න ප්ලෑන් කරගත්තා. යන ගමන් ඉන්නේ ඔය. ඩවුන් සවුත් ගොඩ කාලයකට පස්සේ ගියේ මේ හැමතැනම වගේ ටුවරිස්ලා මම ගොඩක් වීඩියෝස් වල දැක්ක ඩවුන් සවුත් සම්පූර්ණයෙන් දැන් සුද්දන්ගේ ආක්‍රමණයක් තියෙන ඒ වගේ කියලා. කතාව ඇත්ත. ගොඩක් දුරට මේ ටුවරිස්ලා පෙරිලා ඉන්නේ දැන්. යාලා ෂොප්ස් පවා දාගෙන ඉන්නවා මම දැක්ක සමහර තැන්වල. හරි දැන් බස් එකෙන් බහලා යනවා. උතන සාමාන්‍යයෙන් බීච් එකට යන්න පුළුවන්. මේ වැල්ල යන්න අමාරුයි. මේක ඕෆ් රෝඩ් නෙවෙයි. පොඩි රෝදයක් තියෙන රෝද කැරකේ මම හිතන්නේ. මේ බීච් එක වෙනකම්ම වීල් චෙයාර් එක යන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. මේ සාමාන්‍යයෙන් බීච් වලට ඇක්සස් අඩුයි ගොඩක්. ඔන්න බෙන්තොට බීච් එකට එන්න පුළුවන් ගයිස් ඔයාලට. පොඩි තල්ලුවක් දාලා කොල්ල දෙන්නෙක් හිටියාම මැදටම එක්කන් යන්න පුළුවන්. වීල් චෙයාර් යූස් කරන කට්ටියට. මේ රෝද කැරගෙන වතන මේ
පොඩි රෝදයක් තියෙන හින්දා කොහොමද අමාරුයි. පිටිපස්සෙන් පොඩි තල්ලුවක් දැම්මම ටිකක් මැදක් හරියක් නැහැ යන්න පුළුවන්. ලස්සනයි බීච් එක වෙනතොට මේ ලයිෆ් ගාඩ්ලාත් එතන වෙන්නේ නැන්ද බය නැතුව නාන්න කරන්නත් පුළුවන්. මම නෑවේ නෑ මම බීච් එකේ තාම වැටුණායින් පස්සේ නෑවේ නෑ. බීච් එකේ නාන්න ටිකක් අමාරුයි වැඩ වැඩි. වෙලී එහෙම නාගෙන එනකොට මම වේදාලා කරලා ගන්නකොට අනික් කට්ටියට ඒක අමාරුයි. මේ ආපු පාර ඔන්න ආර්ට් එක මේ තමයි ආටිස්ට්. සන්සෙට් වෙන වෙලාව ලස්සනට තිබ්බ බීච් එක මේ හොඳ ෆොටෝස් ටික එකත් හදන මම මෙතන දාන්න පුළුවන් ෆොටෝස් ටික වලට බලන්න. ලස්සනට තිබ්බ බීච් එක. කට්ටිය නාගෙන යනකොට උතන ටුවරිස්ට්ලා දෙන්නෙක් යට වුණා. සයියෙන් කෑ ගැව්වා හෙල්ප් කියලා අපිට සද්දය වුණා. ලයිෆ් කාඩ් දෙන්නේ දිව්වා මේ මට ඒක වීඩියෝ කරගන්න බැරුණා. මේ එක්කෙනෙක්ව එක්කන් එනවා මේ පැත්තේ. ඊපස්සේ ගොඩ අරන් ආව උතන දැන් අමාරුයි දෙන්නටම. එක්කෙනෙක් වමනේ දාලා හොඳට වමර ගෙනර CPR දෙන්න වෙන තරමට නෙවෙයි. අමාරුයි වමනේම දාලා හුස්ම ගන්න බැරුව ටිකක් කළා හිටියව තන ට්‍රීට් කළා තමයි ඊට පස්සේ ආයෙත් යාලා දෙනවා යව්වේ කොරට. ලයිෆ් ගාඩ්ලා හිටියේ ඉඳන් තමයි බේරුනේ නැත්තම් අමාරුයි. බීච් එකත් හොඳටම සරයි. මෙයාලා දෙනේ ටක් ගාලා සර්ෆින් බෝඩ් දෙකකුත් අරගෙන දිව්වා මම දැක්කා. ඊට පස්සේ අමාරුවෙන් අරන් ආවේ අනිත් පැත්තෙන් තමයි අනිත් එක්කනව එක්කන් ආවේ. හරි කට්ටිය නාලේ ඉවරයි දැන් අපි ආයෙ යනවා. රිවර්ස් එක ඇදලා ගත්තේ යනකොට වීල් චෙයාර් එක. තල්ලුවක් දීගෙන කට්ටිය ඉන්නේ අපේ කොල්ලෝ ඉන්නවා ෆැමිලි එකේ 10ක් 12ක් විතර. ඒ නිසා අහුලක් නැහැ මාරියෝ මාල්ට කවුරු හරි ඉන්නවා. එනකොටම බාබිකියු රෙඩි කරනවා කට්ටිය චෙෆ් කෙනෙක් ඉන්නවා එහෙ. එයා අපි යනකොට රෙඩි කරගෙන ඉන්නවා බාබිකියු තමයි රැට මේ රෙඩි කරේ. ඒක හොඳට කළා තිබ්බා කැමරාවට වෙනවා අවුලක් නැහැ. එතන ඉන්න ස්ටාෆ් එකත් ෆ්‍රෙන්ඩ්ලි අවුලක් නැහැ. යාළුවත් 3-4 දෙනෙක් හිටියා එතන. ඊට පස්සේ ඉවර වෙලා නාන්න පූල් එකට බැස්සා. හැමෝම නාගෙන හිටියා ටිකක් කියලා ඊට පස්සේ මම ආවේ. මේ මට පූල් එකේ නානකොට නානවා පූල් එකේ. මගේ කකුලත් අමාරුයි අතේ ඇඟිලි ෆින්ගර් මූවමන්ට්ස් උත් අතේ නෑ. ඒ නිසා අමාරුයි පොඩ්ඩක්. ටිකක් මේ සේෆ් නාන්න ඕන එකපාරක නාන්න කියලා ගිලුණ වැටුණායින් පස්සේ පීනන්න කොහොමවත් අමාරුයි. මේ කකුල අපේ ඔටෝ ගැස්සෙන සීන් එකක් තියෙනවා මේ ඉන්ජරි එකෙන් පස්සේ ස්පයිනල් කෝඩ් ඉන්ජරි වල ඒ තියෙන ප්‍රශ්නයක්. කකුල ඇවිල්ලා ඔටෝ ගැස්සෙනවා. ඒකට කියන්නේ ඇවිල්ලා ස්පෙසම්ස් කියලා. එතකොට මේ අනිත් පැත්තට පෙරලිලා මූණ ඇවිල්ලා ඇතුළට යනවා. මුණින් අතට පෙරලිලා. එහෙම කිව්වොත් අපිට මොකුත් කරගන්න බෑ. ළඟ කවුරු හිටියොත් තමයි උස්සන්න පුළුවන් වෙන්නේ. මේ ඒක නිසා අතන කට්ටිය දෙපැත්තෙන් ඉන්නවා. මල්ලිලා දෙන්නේ දෙපැත්තෙන් ඉන්නේ. වීල් චෙයාර් යූස් කරන සාමාන්‍ය ඕනම කෙනෙක්ට පූල් එකේ නාන්න පුළුවන්. කැතීට එක තිබ්බත් කැතීට එක ක්ලෑම්ප් කරලා එම්මම බහින්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් ෆස්ට් ටයිම් නානකොට මොකක් හරි ඉන්ෆෙක්ෂන්ස් වෙයිද නැත්නම් අවුල් වෙයිද බ්ලොක් වෙයිද කියලා බය වුණා. එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඊට පස්සේ දැන් 4-5 පාරක් මාත් පූල් එකේ නාලා තියෙනවා වැටුණායින් පස්සේ කැතීට යූස් කරන්න නැති කට්ටියට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. කොල්ල දෙන්නෙක් හිටියාම ඩබල් එකේ නාන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් දෙන්නෙක්ව දෙපැත්තේ තියාගන්න නැත්තම් රිස්ක් හොඳටම මේ ගිරෙන්න තියෙන chances වැඩි. මං ගොඩක් දුරට ඉන්ඩිකේට් කරන්නේ මගේ අත අල්ලලා මේ මං හයියෙන් අත පැද්දුවොත් උස්සපන්ලා කියලා තමයි මගේ ඉන්ඩිකේෂන් එක. ඒ වගේ මොනවාරි තියාගන්න වෙනවා නැත්තම් එකපාරක් මං එහෙම ගිලුණා නිකන් ඉඳලා. මේ මගේ වීඩියෝස් බලන කට්ටිය පුළුවන් තරම් මේක අර වීල්චෙයාර් යූසර්ස්ලාට ෂෙයා කරන්න. එතකොට තමයි යාළුවටත් අර මේ දේවල් නෝමල් සාමාන්‍යයෙන් අපිටත් ඉන්න පුළුවන් කියන අයිඩියා එක ඉන්නේ. නැත්තම් ගොඩක් කට්ටිය අර එක තැනට වෙලා මට මොකුත් බෑ දැන් ඉවරයි. ඒ වගේ ඉන්න කට්ටිය තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ. මොකුත් කරගන්න අමාරුයි වීල්චෙයාර් එකකට ගියා කියන්නේ එයාගේ ලයිෆ් එක ඉවරයි වගේ තමයි යාලා හිතන්නේ. හරි අපි නාලා ඉවරයි දැන් කණ්ඩ යන්නේ. උදේට අපිට ඩයිනින් ඒරියා එකක් ඔය යාලා හදලා තියෙනවා. එතන තමයි බුෆේ එක තිබ්බේ. කෑම හොඳට තිබ්බා. රසයි යාලගේ කෑම හදලා තිබ්බේ. අපි බඩු වෙනත් දුන්නා යාලා හැදුවා. ඊට පස්සේ රෑ පොඩ්ඩක් chat එකක් දාගෙන සෙල්ලම් කරගෙන නම්බනම් කරගෙන ඉඳලා මම ගියා නිදා ගන්න. ඊට පස්සේ අනිත් දවසේ ටිකක් උදේ නැගිට්ටා 9ට වගේ. එළියේ ලස්සනට තිබ්බා මේ ගොඩක් සද්ද බද්ද නැහැ එතන ඒ නිසා ලස්සනට තිබ්බා එළියේ. ඊට පස්සේ ඉතින් ටී එකක් බීලා පොඩ්ඩක් එළියේ බලන් ඉඳලා chat එකක් දාලා වෙලාවයි කොහොමත් ලොකු වෙලාවක් මෙතන ඉන්න බෑ. ඊට පස්සේ ටක් ගාලා කාලා බීලා එළියට යන්න සෙට් වුණා. මේක හදිස්සියේ ප්ලෑන් කරපු ට්‍රිප් එකක් හින්දා දවසයි අපි ප්ලෑන් කරගත්තේ. හරි. උදේ කෑම එකත් රෙඩි. එයාලා කලින් දවසේ එයාලට මේ ටික තමයි ඕන කියලා කියලා තිබ්බා අපි. එතකොට ඒ ටික ලස්සනට රෙඩි කරලා දීලා තිබ්බා. උදේ කෑම එකත් හොඳට තිබ්බා. ඒකත් රහයි. හරි එහෙනම් ආයෙත් බස් එක නැගලා හයිවේ කරාම ආව කොළඹට මේ ලොකු වෙලාවක් ගියේ නැද්ද 2:00 අපි කොළඹ ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ බස් එකෙන් බස්සලා ඔන්න ආයෙත් දැන් පහළට යනවා. right guys එහෙනම් මේ ට්‍රිප් එක ඉවරයි. ඉස්සරහට මේ වගේ vlogs බලනවා නම්
මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. වීල්චෙයාර් රිලේටඩ් දේවල් ඊට පස්සේ කොහොමද අපේ ලයිෆ් ස්ටයිල් යන්නේ කියන දේවල් මම මේ වගේ vlogs වලින් ඔයාලට ගේන්නම්.